everyone, good morning. Welcome back to my YouTube channel. Today I'm gonna do something that every girl loves. I'm gonna do a hydrofacial. අද මම යනවා ඩොක්ටර් ස්කින් ක්ලිනික් එකට මගේ හයිඩ්‍රොෆේෂල් එක කරගන්න. මේක මම ගොඩක් කාලෙක ඉඳලා කරන්න ආසාවෙන් හිටපු දෙයක්. හැබැයි කොහොමද මට ඒක කරගන්න හම්බුනේ නැහැ. ඔහොම ඉද්දී මම දැක්ක Facebook එකේ ඒගොල්ලන්ගේ ඩොක්ටර් ස්කින් ක්ලිනික් එකේ ඔයාලා ගොඩක් දැකලා තියෙ ඒගොල්ලන්ගේ වීඩියෝස් එහෙම. ඉතින් එහෙම දැකලා මට හිතුණා මාත් අපොයින්ට්මන්ට් එකක් දාලා හයිඩ්‍රොෆේෂල් එකක් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ මම අපොයින්ට්මන්ට් එකක් දැම්මා. අද උදේ 10ට තමයි මට අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. දැන් වෙලාව 9:00. මට යන්න පැය කාලක් වගේ තමයි යන්නේ. මම දැන් යන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් මේක ගර්ල්ස්ලා ස්පෙෂලි සයින් එකක් විදිහට ගන්න ඔයාලගේ ලයිෆ් එකේ මොන හරි කරන්න ආසාවෙන් ඉන්න දෙයක් තියෙනවා නයි. කියන්නේ ඔයාලගේ ස්කින් එකට වෙන්න පුළුවන්, හෙයාර් එකට වෙන්න පුළුවන්, මොන හරි හෙයාර් කලර් එකක් කරන්න නැත්නම් මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් ඔයාලා වෙනුවෙන් ඔයාලා කරන්න හිතන් ඉන්න දේවල් කල් දාන්න එපා. කවදා හරි කරනවා කියලා. ඒක සල්ලි වියදම් වෙන දෙයක්වත් කාලේ වැය වෙන දෙයක්වත් කියලා හිතන්න එපා. ඒක ඔයාලා පුළුවන් තරම් ඉක්මනට ඒ දේ කරන්න. මොකද අපි මේ ජීවත් වෙන චූටි කාලේ අපි ආස දේවල් කරලා සතුටින් ඉන්න ඕනේ. ගර්ල්ස්ලා විතරක් නෙමෙයි බොයිස්ලාත් එහෙමම තමයි. So guys, I can't wait to pamper myself and share the whole experience with you. එහෙනම් අපි යමු බලන්න කොහොමද මගේ හයිඩ්‍රොෆේෂල් එක වෙන්නේ කියලා. ට්‍රීට්මන්ට් එක ගැන ඩීටේල්ස් මම vlog එකේ ඉස්සරහට කියන්න. ඔයාලා vlog එක බලන්න ආවට ගොඩක් thanks. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මට support කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම යද්දී අපොයින්ට්මන්ට් ටයිම් එක චූට්ටක් පහ වුණා. ඒ වෙලාවේ ඩොක්ටර් ගාව එක්කෙනෙක් හිටපු නිසා මට කන්සල්ටේෂන් එකට චූටි වෙලාවක් ඉන්න වුණා. ඩොක්ටර් ගාවට ගියාට පස්සේ මුලින්ම එතන තියෙන මැෂින් එකෙන් අපේ ෆේස් එක ස්කෑන් කරනවා. අපිට ඩොක්ටර් ෆුල් කන්සල්ටේෂන් එකක් දෙනවා අපේ ස්කින් එක ගැන. කියන්නේ අපේ මුනේ පෝසස්, ඇක්නි, පිග්මන්ටේෂන් වගේ දේවල් තියෙනවද, ස්කින් එක ඩැමේජ් වෙලා තියෙනවද, මේ වගේ ඩීටේල්ස් ගොඩක් අපිට එක්ස්ප්ලেইন කරනවා. ඒ වගේම එතන ඒ මැෂින් එකේ QR එකකින් අපිට අපේ ස්කින් ඇනලිසිස් රිපෝට් එක අපේ ෆෝන් එකට ගන්න පුළුවන්. රිපෝට් එක බලලා ඩොක්ටර් අපිට රෙකමන්ඩ් කරනවා මොන ෆේෂල් එකද අපිට ගොඩක්ම සූට් වෙන්නේ කියලා. ඊට පස්සේ අපිව කෙලින්ම ෆේෂල් එකට ගන්නවා. ෆේෂල් එකේදී මුලින්ම ස්කින් එක ක්ලෙන්ස් කරනවා. ක්ලෙන්ස් කරාට පස්සේ අපේ මූණ ස්ටීම් කරනවා පෝසස් එකම ඕපන් වෙන්න. ඊට පස්සේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් අයින් කරනවා. බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් අයින් කරද්දී නම් ඇත්තටම ගොඩාක් රිදෙනවා. මොකද ඒගොල්ලෝ අර ආම තුලේ තියෙන බ්ලැක් හෙඩ්ස් එහෙමත් අයින් කරන නිසා ටිකක් රිදෙනවා. ඒකට පස්සේ නම් මූණ ටිකක් තිමිච්ච ගතියකුත් තියෙනවා. ඒ තිමිච්ච ගතිය සාමාන්‍යයෙන් හවස් වෙද්දි වගේ නම් අඩු වෙලා යනවා. මෙහෙම ස්ටෙප්ස් ගොඩකින් පස්සේ අන්තිමට ෂීට් මාස්ක් එකක් දාලා LED ලයිට් එකේ විනාඩි 10ක් තියනවා. එතනින් තමයි ෆේෂල් එක ඉවර වෙන්නේ. ෆේෂල් එකෙන් පස්සේ නම් මූණට මාරම ග්ලෝ එකක් එනවා. අර බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඔක්කොම අයින් වෙලා ගොඩක් සොෆ්ට් වෙනවා ස්කින් එක. එයාලා මට රෙකමන්ඩ් කරේ දවස් 21කට සැරයක් හයිඩ්‍රොෆේෂල් එකක් කරන්න කියලා. මෙයාලගේ සර්විස් එක ගැන නම් කියන්න ඕනේ. ඩොක්ටර් වගේ මෙතන ඉන්න ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔයාලගේ ස්කින් එක සම්බන්ධ දේවල් වලට ඩොක්ටර් ස්කින් ලැබ් එක highly recommend කරන්න පුළුවන්. ෆේෂල් එක ඉවර වෙලා මම ගියා මගේ ග්‍රැජුවේෂන් ෆොටෝස් ගන්න. ස්කින් ලැබ් එක තියෙන තැනම තමයි අපේ කැම්පස් එකක් තියෙන්නේ. ඒ නිසා මම ඉක්මනට ගිහලා ඒ වැඩෙත් කරගෙන එන ගමන් තව පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් කරගෙන කෙලින්ම ගෙදර ආවා.
Hi guys, I'm back home. The treatment felt so good and my skin feels amazing. තාමනම් මූණ පොඩ්ඩක් අර ඉදිමිච්ච ගතිය තියෙනවා. white heads, black heads එහෙම අයින් කරන්න ඒක නිසා. මට කිව්ව පැය 24ක් යනකම් අවුවට යන්න එපා, දූවිලි වදින්න දෙන්න එපා. ඒ වගේම මූණට මුකුත් ප්‍රොඩක්ට්ස් යූස් කරන්න එපා කිව්වා. අයිස් කියුබ් එකක් අරන් මූණ පොඩ්ඩක් රබ් කරලා ඊට පස්සේ අයිස් වතුරෙන්ම මූණ හොදලා තියන්න කිව්වා. ෆේස් වොෂ් එකක් යූස් කරන්න නැතුව සන් ක්‍රීම් එක විතරක් ගන්න කිව්වා. ඔන්න ඔහොම තමයි මගේ හයිඩ්‍රා ෆේෂියල් එක කරේ. එහෙනම් මම අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේ ඔයාලා ආස වෙන විදිහේ වීඩියෝස් ඉස්සරහට අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් හරිසමින් ඉන්න. බයි.